සුබ දවසක් වේවා යාළුවනේ. අද අපි කියන්න යන්නේ ජීවත් වුණු පිරිමි ළමයා දෙවෙනි කොටස. අපි කලින් කොටස ඉවර කළේ මිස්ටර් ඩර්ස්ලි දවස පුරාවටම අමුතු අద్භූත දේවල් දැකලා ඔෆිස් ඉවර වෙලා කලබලෙන් දුවද්දි අඳුරන්නේ නැති කෙනෙක්ගේ ඇඟෙත් හැපිලා ගෙදර එන්න කායකට නැගපු තැන. අද එතන ඉඳන් කතාව අපි බලමු. ටික වෙලාවකින් කායක ප්‍රිවෙට් ඩ්‍රයිව් එක දිගේ ඇවිල්ලා නම්බර 4 ගෙදර දිහාවට හරවද්දිම දැකපු දෙයින් මිස්ටර් ඩර්ස්ලි තවත් හොඳටම අවුල් වුණා. එයා දැක්කේ අර උදේ හිටපු ටැබී කැට් වර්ගයට ආත් පූසමයි. ඒ පූස දැන් හිටියේ මිස්ටර් ඩර්ස්ලිලාගේ තාප්පේ උඩ ඉඳගෙන. මිස්ටර් ඩර්ස්ලිට හොඳටම විශ්වාසයි ඒ උදේ දැකපු පූසමයි. මොකද එයාට හොඳටම මතකයි ඒ පූසගේ ඇස් වටේ තිබ්බ ස්ක්වයර් හැඩේ මාක් එක. ෂූ! මිස්ටර් ඩර්ස්ලි හයියෙන් සද්ද කළා. පොඩ්ඩක්වත් එතනින් එහා මෙහා වුණේ නැති පූසා මිස්ටර් ඩර්ස්ලි දිහා තියුණු විදිහට බැලුවා. සාමාන්‍ය පූසෙක් හැසිරෙන්නේ මේ විදිහටද මිස්ටර් ඩර්ස්ලි කල්පනා කළා. ඒ සිද්ධියත් ගණන් නොගෙන මිස්ටර් ඩර්ස්ලි ගෙදර ඇතුළට ගියේ මේ සිද්ධ වුණ කිසිම දෙයක් මිසිස් ඩර්ස්ලිට නම් කියන්නේ නැහැ කියලා හිතාගෙන. මේ අතර මිසිස් ඩර්ස්ලි හරිම ලස්සන සාමාන්‍ය දවසක් ගත කරමිනුයි හිටියේ. එයා මුළු රෑ කෑම පුරාවටම එහා ගෙදර දුවගේ ප්‍රශ්න වගේම ඩඩ්ලි අලුතෙන් ඉගෙන ගත්ත වචනේ වෙන ෂෑන්ට් කියන වචනේ ගැනත් කියෙව්වා. ඩඩ්ලිව නිදි කරලා සාලෙට එන අතරේ මිස්ටර් ඩර්ස්ලිට ටීවී එකේ යන නිවුස් වලින් අන්තිම නිවුස් එක ඇහුණා. ඒ වගේම කුරුළු විශේෂඥයින් පවසන්නේ අද දින රට පුරාම සිටි බකමූණන් ඉතාමත් අසාමාන්‍ය ලෙස හැසිරුණු බවයි. සාමාන්‍ය බකමූණන් රෑ කාලයේ දඩයම යන අතර දිවා කාලයේ ඔවුන් දැක බලා ගැනීමත් ඉතාම අසීරුයි. ඒත් අද දිනයේදී සිය ගණනක් බකමූණන් අහසේ දුටු බවට පුවත් ලැබී තිබෙනවා. විශේෂඥයින් පවා පවසන්නේ බකමූණන්ගේ වෙනස් චර්යා රටාව පහදා දීමට ඔවුන් අපොහසත් වී ඇති බවයි. ඒකම නිවේදකයා hina වෙන ගමන් හරිම අద్භූතයි. අපි දැන් කාලගුණ වාර්තා පිළිබඳ දැන ගැනීමට ජිම් මැගුෆින් වෙත යමු. අද රැට බකමුණු වැස්සක්වත් එන්න නියමිතයිද ජිම්? එයා ඇහුවා. හොඳයි ටෙඩ්. මම ඒ ගැන නම් කියන්න දන්නේ නැහැ. ඒත් අද අසාමාන්‍ය විදිහට හැසිරීලා තියෙන්නේ බකමුණ විතරක් නෙවෙයි. ඉතා දුර පළාත් වෙන කෙන්ට්, යෝක්ෂයර් සහ ඩන්ඩී වල ප්‍රේක්ෂකයෝ දුරකථන ඇමතුම් මගින් කියා සිටියේ මම ඊයේ දින වර්ෂාවක් ඇතිවන බවට පෙර නිමිති කිව්වත් එයාලට ලැබුණේ වල්ගාතරු වර්ෂාවක් කියලා. සමහර විට මේ පාර මිනිස්සු කලින්ම බොන්ෆයර් නයිට් එක සමරනවද දන්නේ නැහැ. යාළුවනේ ඒකට තව එහෙමම සතියක් තියෙනවා. ඒත් අද රැට නම් තෙත් සහිත කාලගුණයක් පවතින බව මට පොරොන්දු වෙන්න පුළුවන්. මිස්ටර් ඩර්ස්ලි හාන්සි පුටුවෙම ගල් වුණා වගේ යාට දැනුණා. බ්‍රිතාන්‍ය පුරාවටම වල්ගාතරු වැස්සක්. මහා දවාලේ එහෙම ඉගිලෙන බකමූණු හැම තැනම දිගු ලෝගු ඇඳගෙන කතා කරන අමුතු මිනිස්සු. තව කසුකුසු ගෑම්, පොටර්ස්ලා ගැන කසුකුසු ගෑම්. මිසිස් ඩර්ස්ලි උණු තේ කෝප්ප දෙකකුත් හදාගෙන සාලෙට ආවා. සද්ද නැතුවම ඉන්න බෑනේ. මිස්ටර් ඩර්ස්ලිට මොකක්ම හරි කියලා කතා කරන්න වෙනවා. මිස්ටර් ඩර්ස්ලි උගුර ටිකක් පෑදුවා. පෙටූනියා ඩියර්, මේ ඔයාලගේ නංගිලා ගැන එහෙම ආරංචියක් නැද්ද? මිස්ටර් ඩර්ස්ලි හිතපු විදිහටම එයා පුදුම වෙලා තරහින් බැලුවා. මොකද එයා කොහොමත් ඉන්නේ යාට නංගි කෙනෙක් නෑ වගේනේ. නෑ, එයා තියුණු විදිහට කිව්වා. ඇයි? නෑ, මේ නිවුස් වල තියෙන විකාර දේවල්. මිස්ටර් ඩර්ස්ලි මිමුණුවා. බකමූණු, වල්ගතරු, තව විකාර විදිහට ඇඳගත්ත මිනිස්සු අද ටවුන් එක පුරාම හිටියා. ඉතින් මිසිස් ඩර්ස්ලි කඩාගෙන පැන්නා. නෑ, මං මේ හිතුවේ මේවට මේ සම්බන්ධ ඇති කියලා. මේ ඔයා දන්නවනේ මේ. මිසිස් ඩර්ස්ලි තොල් තද කරගෙන තේ උගුරක් බිව්වා. මිස්ටර් ඩර්ස්ලි ටිකක් කල්පනා කරලා බැලුවා. පොටර් කියන නම මිසිස් ඩර්ස්ලි ඉස්සරහා කියන්න තරම් හයියක් Tamanට තියෙනවද කියලා. නෑ, එහෙම නිර්භීතකමක් නෑ කියලා තේරුම් ගත්ත මිස්ටර් ඩර්ස්ලි Tamanට පුළුවන් උපරිම සාමාන්‍ය විදිහට මේ ඒගොල්ලොන්ගේ පුතා දැන් අපේ ඩඩ්ලිගේ වයසේ වගේ ඇති නේද? වෙන්න ඇති මං හිතන්නේ. මිසිස් ඩර්ස්ලි දැඩි ලෙස කිව්වා. මොකද්ද ඒ ළමයාගේ නම? මේ හාවර්ඩ් නේද? හැරි. මොන නාස්තියක්ද? කොච්චර සුලභ නමක්ද?
හැම තැනම තියෙන නම. ඔව් නේද? මිස්ටර් ඩර්ස්ලිගේ පපුව වේගයෙන් ගැහෙන්න ගත්තා. මිස්ටර් ඩර්ස්ලි ඒ ගැන තව එක වචනයක්වත් කියන්න උත්සාහ කළේ නෑ. එයාලා නිදාගන්න උඩ තට්ටුවට ගියා. මිසිස් ඩර්ස්ලි බාත්රූම් එකේ ඉන්න අතරේ මිස්ටර් ඩර්ස්ලි ජනේලෙන් එයාලගේ වත්ත දිහා බැලුවා. අර පූසා තාමත් එතන ඉන්නවා. ඌ හරියට මොනාහරි දෙයක් වෙනුවෙන් බලාගෙන ඉන්නවා වගේ තමයි ප්‍රිවෙට් ඩ්‍රයිව් එක කෙලවර ඉඳගෙන බලාගෙන හිටියේ. මේවා මේ නැවිලා පේන දේවල්ද? මේ උන හැම දෙයක්ම පොටර්ස්ලට සම්බන්ධ වෙන්න පුළුවන්ද? ඒක එහෙමනම් ඒ වගේ දෙන්නෙක්ට ඩර්ස්ලිලා සම්බන්ධයි කියන එකත් එළි වෙයිද? එහෙම වුණොත් කොහොමද මේ දේවල් දරාගන්නේ? මිස්ටර් ඇන්ඩ් මිසිස් ඩර්ස්ලි දෙන්නම ඇඳට ගියා. මිසිස් ඩර්ස්ලිට ඉක්මනින්ම නිින්ද ගියත් මිස්ටර් ඩර්ස්ලිට නම් නිින්ද අහලකවත් තිබුණේ නැහැ. එයා කල්පනා කර කර ඔහේ හාන්සි වෙලා හිටියා. නිදාගන්න කලින් එයාට තිබුණ එකම සැනසීම තමයි මේ ඔක්කොම දේවල් පොටර්ස්ලට සම්බන්ධ වුණත් එයාලට ඩර්ස්ලිලා ළඟට එන්න කිසිම හේතුවක් නෑ නේද කියලා හිතන එක. මොකද පොටර්ස්ලා හොඳටම දැනගෙන හිටියා ඩර්ස්ලිලා එයාලගේ පවුල ගැන වගේම එයාලගේ වර්ගය ගැනත් හිතන විදිහ. එයාට හිතාගන්න බැරි වුණා එයාලා මේ දේවල් වලට කොහොම සම්බන්ධ වෙයිද කියලා. මිස්ටර් ඩර්ස්ලි ලොකු ඈනුමක් ඇරලා අනිත් පැත්තට හැරුණේ පොඩක් හරි නිින්දයයි කියලා හිතලා. මේ සිද්ධිය එයාට බලපාන එකක් නැහැ. මිස්ටර් ඩර්ස්ලි හිතුවා කොයි තරම් වැරදිද. මිස්ටර් ඩර්ස්ලි ගොඩාක් අමාරුවෙන් හරි නිදාගත්ත කියමුකෝ. ඒත් අර එළියේ තාප්පේ උඩ ඉන්න පූසනම් නිදාගන්න සලකුණක්වත් පෙන්නුවේ නැහැ. ඌ හරියට ඉඳගෙන හිටිය පිළිමයක් වගේ. ඇස්පියවත් ගහන්නේ නැතිව ප්‍රිවෙට් ඩ්‍රයිව් එක කෙලවර දිහා බලාගෙන හිටියා. එහා පැත්තේ පාරේ කාර් එකක දොරක් සද්දෙට වැහෙද්දිවත් ලොකුම ලොකු බකමූණ දෙන්නෙක් උගේ ඔළුව ගාවින්ම ඉගිලිලා යද්දිවත් පූසා හෙලුනේ නැහැ. ඌ යන්තමට හරි හෙලුනේ මධ්‍යම රාත්‍රියට ලං වෙද්දි. පාරේ කෙළවරින් එක පාරම මිනිස්සෙක් මතු වුණා. පූසා ඒ දිහා බලාගෙනමයි හිටියේ. ඒ මිනිස්සයා මතු වුණේ හරිම ඉක්මනට වගේම කිසිම සද්දයක් බද්දයක් නැතුව. කවුරු හරි දැක්කනම් හිතන්නේ මේ කෙනා එක පාරම පාරෙන් මතු වුණා කියලා. පූසා ඇස් පුංචි කරන ගමන් උගේ නැට්ට හෙමින් වැනුවා. ප්‍රිවෙට් ඩ්‍රයිව් එකේ කවදාවත්ම මේ වගේ මිනිස්සෙක් ඉන්නවා දැකලා නැහැ. එයා උස කෙට්ටු සිරුරක් තිබුණ වයසක කෙනෙක්. බෙල්ට් එකට යට කරන්න තරම් දිග රැවුල වගේම කොණ්ඩෙත් රිදී පාටින් දිලිසුණා. එයා ඇඳගෙන හිටියේ දම් පාට වගේම පාර අතු ගෑවෙන තරම් දිග ලෝගුවක්. ඒ වගේම උස බකල් බූට් සපත්තු දෙකක්. අඩ සඳ හැඩති කණ්ණාඩි දෙක පිටිපස්සේ. එයාගේ නිල් පාට ඇස් දිලිසෙමින් තිබුණා. එයාගේ නහය ගොඩක් දිග වගේම වකුටු වෙලා තිබුණා. හරියට ඒ නහය අඩුම තරමේ දෙපාරක්වත් කැඩිලා ගිහින් වගේ. මේ කෙනාගේ නම තමයි ඇල්බස් ඩම්බල්ඩෝ. එයා ඇවිල්ලා හිටියේ එයාගේ නමේ ඉඳන් එයාගේ බූට් සපත්තු දෙක වෙනකම්ම එයාව පිළි නොගන්න පාරකට. ඒත් එයා ඒක ගණන් ගත්තේවත් නැහැ. එයා කලබලෙන් එයාගේ ලෝගුව ආස්සේ මොකද්දෝ හොයමින් හිටියා. එයා දිහා කවුරුම හරි බලන් ඉන්න බව ඇල්බස් ඩම්බල්ඩෝට තේරුණේ තවමත් පාරේ අනිත් පැත්තේ කොනේ තාප්පේ උඩ ඉඳගෙන ඇස් ලොකු කරගෙන එයා දිහා බලන් ඉන්න පූසව දැක්කට පස්සේ මොකක් හරි හේතුවක් නිසා ඇල්බස් ඩම්බල්ඩෝ මේ පූසව දැකපු එකෙන් සතුටු වුණා. මට දැනගෙන ඉන්න තිබුණා. එයා hina වුණා. ඩම්බල්ඩෝ මෙච්චර වෙලා ලෝගු ඇතුලේ හොයපු දේ එයාට හම්බුණා. ඒක හරියටම රිදී පාට ලයිටර් එකක් වගේ. එයා ඒක හැරලා අහස දිහාවට යොමු කරලා බොත්තමක් එබුවා. ළඟම තිබුණ ලයිට් කණුවේ බල්බ් එකේ එළිය පොප් සද්දෙකුත් එක්ක අතුරුදහන් වුණා. එයා තව පාරක් බොත්තම උබද්දි ඊළඟට තිබුණ ලයිට් කළුවේ බල්බ් එකේ එළියත් පොප් සද්දෙක නැති වෙලා ගියා. මේ විදිහට 12 වතාවක් අර ලයිටර් එකේ බොත්තම ඔබද්දී පාරේ ඔක්කොම ලයිට් එක අතුරුදහන් වෙලා ගියා. ඒ උපකරණයට ඇත්තටම ඩම්බල්ඩෝ කිව්වේ ඩිලුමිනේටර් එක කියලා. ප්‍රිවෙට් ඩ්‍රයිව් එකටම තිබුණ එකම එළිය උනේ ඇල්බස් ඩම්බල්ඩෝ දිහා බලාගෙන හිටිය පූසගේ දිලිසෙන ඇස් දෙක විතරයි. මේ වෙලාවේ කවුරුම හරි ජනේලකින් පාර දිහා බැලුවොත් උකුසු ඇස් තියෙන මිසිස් ඩර්ස්ලි පාර දිහා එබිලා බැලුවත් ඒ කිසිම කෙනෙක්ට පාරේ වෙන කිසිම දෙයක් දැනගන්න ලැබෙන්නේ නැහැ.
ඩම්බල්ඩෝ ඩිලුමිනේටර් එක නැවතත් ලෝගුවේ සාක්කුවට දාගෙන නම්බර් 4 ගෙදර දිහාවට ඇවිදගෙන ගිහින් තාප්පේ උඩ හිටිය පූසට එහා පැත්තෙන් වාඩි වුණා. එයා පූසා දිහා බැලුවේ නැහැ. ඒත් ටිකකින් කතා කළා. ඔයාව මෙතනදී දකින්න ලැබිච්ච එක සතුටුයි ප්‍රොෆෙසර් මෙගානිගල්. එයා hina වෙලා පූසා දිහාවට හැරුණත් එතන පූසා නම් පේන්න හිටියේ නෑ. ඒ වෙනුවට පූසගේ ඇස් වටේ තිබුණු ස්ක්වයා හැඩති මාක් එක වගේම හැඩයක් තියෙන උපැස් යුවලක් දාගත්ත. ටිකක් දැඩි පෙනුමක් තියෙන එමරල් කොළපාට ලෝගුවක් ඇඳගත්ත ගෑනු කෙනෙක් එතන වාඩි වෙලා හිටියා. එයා එයාගේ කළු කොණ්ඩේ උඩට කරලා තද වෙන්න මන් එකක් වගේ හදලයි තිබුණේ. ඔයා කොහොමද දැනගත්තේ ඒ මම කියලා? එයා ඇහුවා. ඩියර් ප්‍රොෆෙසර්, මම කවදාවත් දැකලා නැහැ පූසෙක් එහෙම පිළිමයක් වගේ හෙලවෙන්න නැතුව ඉන්නවා. ඩම්බල්ඩෝ කිව්වා. ඔයත් පිළිමයක් වගේ වෙයි. මුළු දවස තිස්සෙම ගල් තාප්පයක් උඩ ඉඳගෙන ඉන්න උනා නම්. ප්‍රොෆෙසර් මෙගානිගල් කිව්වා. මුළු දවසම ඔයා කොයි වෙලේද සැමරුම් වලට යන්නේ? මම එන අතරමඟදී පාටි දුසිමක් විතර පහු කරගෙන ආවේ. ප්‍රොෆෙසර් මෙගානිගල් තරහෙන් පිම්බා. අනේ ඔක්කොමලා පාටි දානවා. හරිම හොඳයි. එයා කිව්වා. ඔයා නිකමටවත් හිතන්නේ නැද්ද එයාලා මීට වඩා පරිස්සම් වෙන්න ඕන කියලා? මගල්ස්ලට වුණත් මේ දේවල් නෝට් වෙලා තිබුණේ. මොකද ඒක එයාලගේ නිවුස් වලත් ගියා. ප්‍රොෆෙසර් මෙගානිගල් ඩර්ස්ලිලාගේ අඳුරේ තියෙන සාලේ දිහා බලලා කිව්වා. මං අහගෙන හිටියේ පියාඹන බකමූණොරෑන් වල්ගාතරු කොහොම වුණත් ඇල්බස් එයාලා අපි හිතන තරම් මෝඩයෝ නම් නෙවෙයි. එයාලට වුණත් අමුත්තක් දැනෙනවා. අර කෙන්ට් වල සිද්ධ වුණා කිව්ව වල්ගාතරු සිද්ධිය ඒකනම් අනිවාර්යෙන්ම ඩිඩලස් නිකල්ගේ වැඩක් වෙන්න ඕනේ. එයා කොහොමද දේවල් ගණන් ගන්නේ නෑනේ. අද වීඩියෝ එකත් එක්ක එකතු වුණු ඕගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් අපි ජීවත් වුණු පිරිමි ළමයා 3 වෙනි කොටසින් හමු වෙමු. එතකම් පරිස්සමෙන් ඉන්න.